අයිබෝවන් අද ඔබට මම කියලා දෙන්න යන්නේ වැහි කාලයේදී බුලත් කොටුවක් නඩත්තු කරගන්නා ආකාරය. මේ තමයි මගේ බුලත් කොටු. මේ අපි පායන කාලෙට සම්පූර්ණ පාච්චි වලට රොඩු පුරවනවා. එහෙම නැති වුණොත් රස්නෙට බුලත් කොළ සේරම පොඩි වෙනවා. බුලත් කොළ ලොකු කරගන්න පාච්චියේ සීතලේ රඳා පවත ගන්න අපි මෙන්න මෙහෙම රොඩු දානවා. එතකොට තමයි බුලත් කොළ මේ විදිහට ලොකු වෙලා එන්නේ. අපි වැහි කාලෙට ඒ රොඩු සියල්ලම අයින් කරනවා. තියෙන පෝර අනම් මනම් සේරම මැද්දට දානවා. මේන් බලන්න. මැද බුලත් මුල වටේ හොඳට පිරිසුදුව තියෙනවා. එහෙම නැති වුණොත් බුලත් මුල සම්පූර්ණයෙන්ම කුණු වෙනවා. මේ පොල්ලතු පවා දාලා තියෙනවා. ඒවා මැද්දට කරලා ගොම දාපුවා සේරම මැද කරලා ගොම තියන්නම හොඳ නෑ. මුලට හේතු වුණොත් එතනින් පුසක් හැදිලා ඒ වැල මැරෙනවා. මං ඔයාලට පෙන්නන්නම්කෝ මැරිච්ච වැලක් ඒ වගේ. මේ තියෙන්නේ මගේ බුලත් කොටුව තමයි. මේ තියෙන්නේ මගේ පළවෙනි වැල මැරුණා. වැස්ස පටන් ගත්තු ගමන් මේ තියෙන්නේ. ඒක මම මුලින් විතරයි කුණු වෙලා තිබ්බේ. පොට් එකක් අරගෙන කපලා ඒකට ගැහුවා. ඒකේ එතනින් කපලා ඒ මෙන්න මේ පැකට් එකට දාලා තියෙන්නේ. එතනින් මුල් ඇදින්න. ඊට පස්සේ මෙතන මුල ළඟට කොහුබක් දාලා එතනට වතුර දානවා. එතනින් මුල සරු වෙන්න. එහෙම මේ වැල බේර ගන්න තමයි මේ මැරිච්ච වැල මම මේ විදිහට හදන්නේ. ඊට පස්සේ මම මේ සියලුම රොඩු බුලත් මුල වටෙන් අයින් කරලා තියෙන්නේ. අපි දැන් රට පොරවත් මේවට ගහන්නේ වැහි කාලෙට. මොකද ගහපු පෝරවල 100ට 30ක් 40ක් තමයි අපිට ගහට අල්ලගන්නේ. හොඳින් වහිද්දි කිරි මුල් ඇදලා ඉතුරු පෝර ටික වහිද්දි තමයි අල්ලගන්නේ. අපි මාසයක් දෙකක් පෝර ගහන්නෙත් නෑ. බුලත් කොළ ටිකක් කුඩා වුණත් අපි පෝර ගහන්නේ. පෝර ගහන්න නැතුව මාසයක් විතර වැස්ස ටිකක් අඩු වෙලා ගියාට පස්සේ තමයි අපි පෝර ගහන්නේ. මේ විදිහට පිරිසුදුව තියාගන්න. මේ හැම පාච්චියකම මම අයින් කරලා තියෙන්නේ. මේ රොඩු පිටට දාලා තියෙන්නේ. වැස්ස ඉවර වෙලා අවුව වැටීගෙන ඉද්දි ආයෙ නැවත දාලා පාච්චි සීතල කරලා ගන්නවා. ඕම් බලන්න මගේ බුලත් කොටු. ඔය තියෙන්නේ. පොල් නෙරේ මැද්දෙන් ඔහොම දිගටම දාලා තියෙන්නේ. ඔය සියලුම රොඩු අයින් කරලා තියෙන්නේ. එම් බලන්න. හොඳයිනේ. බුලත් කොලේක ලොකු මේම් බලන්න. හරියට තියෙන්නේ පළවෙනියට යන කොළ. ඔය මේ රොඩු සේරම අයින් කරලා මැදි කරලා මුල් පාදලා තියෙන්නේ. එහෙම නැති වුණොත් අනිවාර්යෙන් මුල් තැම්බෙනවා. ගොම වැදිලා තිබ්බොත් එතන පුසක් බැඳිලා වැල මැරෙනවා. ඒ විදිහට අනිවාර්යෙන්ම පිරිසුදුව තියාගන්න ඕන. ඕම් බලන්න. මේ විදිහට පිරිසුදුව තියාගන්න.
මේ දැන් වැල් හිටවන්න මේවා කපලා ගන්නවා මම දැන් තේරම හිටවන්න මේ ආපුවා. තව පාච්චි 4500කට දඬු ඇවිල්ලා තියෙන්නේ. ඒ දඬු කපලා වැහි වෙලාවේ තව හිටව ගන්නවා. එහෙනම් මම අදට නවතිමි. ඔබට තෙරුවන් සරණයි. ආයේ වීඩියෝ එකකින් හමු වෙමු.